මෙහෙම තමයි කයන්න ලිවිය. කට්ටි පොඩ පස්සට ඉන්නක වැඩි සංඛ්‍යාවට බලා ගන්න පුළුවන්. පොඩයි දෙන්න. මෙහෙම තමයි කයන්න ලිවිය. මේ කයන්න තව කාලෙකදී දරුවා මෙහාට රූටනවා. ඊට පස්සේ මෙහෙට රූටලා මේ පැත්තෙන් මෙහෙම පාත් වුණාම දැන් තියෙන කයන්න හැදෙනවා. පැහැදිලි ඒකට හේතුව තමයි අපේ ඉහළ රජදරුවරු මේ වගේ කොළවල පන්විඳ යාගෙන ගස්වල කාටන අකුරු දෙකේ තුනේ වචන ලියනවා. මේක ඉඩමදි මේවා ඉරෙනවා. ඒක නිසා මේ අකුරු රවුම් වෙනවා. උණ්ඩිලා රවුම් වෙනවා. පස්සේ 500 වසර ආසන්න වෙනකොට අපි හොයා ගන්නවා තල්ලත්ත. රජවරු අපේ මොකද තල්ලත් එක දිගට ලියනවා. non stop ලියනවා. නැත්නම් එක දිගට ලියනවා යා. ලියනකොට තමයි අපේ cursive letters නැත්නම් බැඳි අකුරු නිර්මාණය වෙන්නේ. අපේ සිංහල රජදරුවෝ බැඳි අකුරු වලින් තල් සන්නස ලියනකොට පුතේ එංගලන්තේ රජරුන්ට අකුරු ලියන්න බෑලු. උන් මොකද කරන්නේ තව කෙනෙක් ලියලා දෙන ඇඟිලි අස්ස මේ තව කෙනෙක් ලියලා දෙන සන්නසට එයාලගේ ඒ ලියුමට එයා මොකද කරන්නේ? ඇඟිලි අස්සන තියෙන අපල් කහට වල. ඒකත් අපි විශ්වාස කරන අපේ රටේ උපදින හැම දරුවෙකුටම හොඳට ඉගෙන ගන්න පුළුවන් මොනවාද? හොඳ බුද්ධිමත් බවක් තියෙනවා කියලා. දරුවෝ කම්මැලි ඒකයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. තේරෙන්නේ නැහැ. ඉතින් ඉගෙන ගන්න හම්බෙච්ච එක දෙයක් ලබා ගන්න ජීවිතේට නේද? learning is living කියලා කියමනක් තියෙනවා. ඉගෙනීම අවසන් වෙන්නේ නැහැ කියලා නේද? දන්න තැන් වලින් ඉගෙන ගන්න ඕන. ලොකු නම ඔබතුමාගේ නමක් කියන්නේ? මම මෙත්තසිංහ. මතේ.